මිනිසුන් නැටියට ස්වභාවික පරිසරය රැකගැනීමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. මේ ස්වභාවික පරිසරය කියන්නේ ස්වභාවික පරිසරයට ඇතුළු ගාකොළ වගේම සතුන් ඇතුළු සියලු දේ අපි රැකගත යුතුයි. මෙතනදී අපි කාරණා දෙකක් ගැන කල්පනා කරන්නට ඕනේ. එකක් ස්වේච්ඡාවෙන් තමන් ඉදිරිපත් වෙලා මේ සතුන් සිව්පාවන් රැක ගැනීම, ඒ වගේම රජයක් ඇටියට, රටක් ඇටියට නීතිමය පද්ධතියක් ඇති කරමින් ඒ තුලින් මේ සතා සිව්පාවන් රැක ගැනීමේ වැඩසටහන අප ඉදිරියට ගෙනියීම. අප රට තුල මෙම නීතිය යල්පනපු නීතියක් විදියටයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. අපි සියලු දෙනා එකතු වෙලා මෙම නීතිය අපි නවීකරණය කරලා නවීන ලෝකයට, අද පරිසරයට, අද තියෙන තත්ත්වයට ඒ සරිලනසේ මෙය අපි සදාගත යුතුයි. ඒ තුලින් මේ සතා සිව්පාවන් රැකගැනීමේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ සඳහා අපි සැමම අත්වල් බැඳ ගන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.